වෙල්කම් කියලා පිළිගන්නවා යාළුවෝ සියලුම දෙනාම මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඊශ්‍රායලයේ තුන්වෙනි ඉන්ටර්විව් එකට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියලායි. එහෙනම් අපි යමු ඒ කාරණාවට. මුලින්ම අපි බත්තර මුල්ලේ විදේශ සේවකට ගිහින් සිකියුරිටි එකට අපි ආපු විදේශ සේවකෙන් ආපු මැසේජ් එක පෙන්නන්න ඕනේ. ඒක පෙන්නලා තමයි ඇතුළට යන්න පුළුවන්. ඒ අය ඒක චෙක් කරලා අපිව ඇතුළට ගන්නවා. ඇතුළට ගිහින් පළවෙනි චට්ටුවේ මුලින්ම කරන්නේ අපේ නම චෙක් කරනවා. චෙක් කරලා බර මැනලා උස මැනලා එතනින් දෙන පොඩි කොලයක් චිට් එකක් ඒකත් අරන් ආයේ ඩොකියුමන්ට්ස් ටික අරගෙන බෑග් එහෙම අරන් යන්න දෙන්නේ නැහැ උඩට. ඒවා සිකියුරිටි එකට දීලා සිකියුරිටි එකෙන් අපිට දෙන කෝඩ් නම්බර් එකක් ඒකත් අරගෙන හතරවෙනි තට්ටුවට ගිහින් තමන්ගේ වාර එනකම් ඉඳලා ඇතුළට යන්න තියෙන්නේ. ලොකු හෝල් එක තමයි කට්ටියම ඉන්ටර්වයුව කරන්නේ. ටෙන් වල ටේබල් දාලා තමයි කට්ටියම ඉන්ටර්වයුව කරන්නේ. සමහර අයට දෙන්නෙක් ඉන්නවා, සමහර අයට එක්කෙනයි. දෙන්නෙක් ඉඳ කියලා බය වෙන්න එපා දෙයකට. ඒ ඉන්නේ යාළගේ ලේසියට එක්කෙනෙක් ප්‍රශ්න අහනවා, අනිත් කෙනා ඒක ලියා ගන්නවා. කිසිම දෙයකට බය වෙන්න එපා. මොකද එතන ඉන්නේ ලංකාවේ අපේ මිනිස්සු. මුලින්ම ගිහින් අරට වාඩි වෙන්න එපා. ගිහින් එතන ඉන්න කෙනා එක්ක hina වෙලා good morning නම් good morning madam හරි sir හරි කියලා, good evening නම් good evening කියලා, good afternoon නම් good afternoon madam sir අහන්න මට මෙතන වාඩි වෙන්න පුළුවන්ද කියලා අහලා ඊට පස්සේ එයාලා කියනවා වාඩි වෙන්න කියලා. ඊපස්සේ වාඩි වෙන්න ඔන්න ඉතින් තමයි මේ පුංචි ඉන්ටර්විව් එක පටන් ගන්න. ඔයාලා කිසිම දෙයකට බය වෙන්න එපා. හරිද? හරි. ඊට පස්සේ එයාලා ඔයාගේ නම, තාත්තගේ නම අහන ගමන් එක එක ඩොකියුමන්ට් ඉල්ලනවා. ඉල්ලන්නේ ඔයා අරන් ගිය පොඩි ෆොටෝ එක, ඊට පස්සේ පාස්පෝර්ට් එක, ඊට පස්සේ සර්විස් ලෙටර් එක වගේ එතනට අදාළ කරන මේ ඩොකියුමන්ට් ටික යාලා ඉල්ලනවා. ඊට පස්සේ තමයි පටන් ගන්න අපෙන් සාමාන්‍ය ප්‍රශ්න කරන්න ගන්නේ. අපි ඊට පස්සේ අපේ ඔයා දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ ඔයා දැන් කරන ජොබ් එක. ඒ ගැන අහනවා. ඒ ගැන විස්තර ටිකක් හොරන් කරගෙන යන්න. ලොකු දේවල් අහන්නේ නැහැ. ඔයාලට තේරෙන විදිහට අහන්නේ. එයාලා ලොකු ඉංග්‍රීසි දාන්නේ නැහැ. හරි. ඒ නිසා ඔයාලට පුළුවන් විදිහට පොඩි උත්තරයක් හරි දීලා මේ ඒක ෂේප් කරගන්න පුළුවන්. ඒක නිසා බය වෙන්න එපා. ඔයාලා කියන එක තේරෙන්නේ නැත්නම් එයාලා ඒක ඉංග්‍රීසි වලින් දෙතුන් පාරක් අහනවා. ඒකත් බැරි වුණොත් සිංහලෙන් අහනවා. ඒ වුණාට ඔයා ඒකට උත්තර දෙන්නේ මේ ඉංග්‍රීසි වලින්. හරිද? පොඩි උත්තරයක් වුණත් මේ වචන දෙකකින් හරි ඒක පුළුවක් නෑ. හරිද? ඔය කට්ටිය මේ කියන තරම් යකාකලු නෑ. හැමෝටම හොඳට hina වෙලා උත්තර දෙන්න තියෙන්නේ. කුසීන් එකේ ඉන්න එපා. එහෙම වුණොත් මේ ඉංග්‍රීසි පුණුවන් වුණත් ඒ අය හිතුනොත් ෆේල් කරන්න පුළුවන්. මොකක් හරි මේ කියලා ඒ නිසා ඔයා බය නැතුව සාමාන්‍ය විදිහට උත්තර දෙන්න. කට්ටිය කියන තරම් මේක අමාරු නෑ. උන් ඇයි එහෙම මෙහි අමාරුයි කියලා කියන්නේ කියලා නම් මට තේරෙන්නේ නැහැ. හිතා ගන්නත් බෑ. අලුතින් යන අය බය කරන්නද නැත්නම් මොන හේතුවකටද එහෙම මේ කියන්නේ කියලා මට හිතා ගන්න බෑ. ඔයාලා බය වෙන්න එපා. ඒක මේ එච්චර අමාරු එකක් නෑ. මට කියන්න තියෙන්නේ එච්චරයි. මොකද මම මේ එහෙම කියන්නේ මම මේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඒ ගිහින් ආව නිසා තමයි මේ බය නැතුව කියන්නේ. මටත් ඉංග්‍රීසි බෑ. මම මේ වාක්‍ය ටික වචන ටිකක් පාඩම් කරගෙන මේ ගිහින් තමයි ගේම ගැහුවේ ඉතින්. ඕනනම් මම මේ වචන ටික මේ පාඩම් කරපු වාක්‍ය නම් ටිකත් වීඩියෝ එකක් හදලා ඔයාලට දෙන්නම්. තේරෙන විදිහට ඔයාලට ඒක බලලා ඉගෙන ගන්න පුළුවන් විදිහට ඒක හදලා දෙන්නම්. ඔයාලා ට්‍රේනින් වෙන්න පුළුවන් එක බල මේ අහන්න හරි පුළුවන් විදිහට මම හදලා එක දෙන්නම් ඔයාලට ඕන. අපි දැන් කතා කර හිටියේ මේ අපි දැන් කරන ජොබ් එක ගැන. ඒක ගැන කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කියමු. දැන් ඔයා වැඩ කරන්නේ මොකක් හරි කම්පැනි එකක. එයාලගෙන් අහයි වැඩ කරන තැන. ඊට පස්සේ ඔයා එතන මොකද කරන්නේ? ඔයා හිතන්නකෝ සපත්තු කම්පැනි එකක වැඩ කරනවා කියලා. ඊට පස්සේ අහනවා ඔයාගෙන් එතන කරන රාජකාරිය. ඔයා පැකින් කරනවා කියලා කියනකො. මොන වගේද පැකින් කරන්නේ? දවසට කොච්චර කරනවද? ඔයාට ටාගට් එකක් තියෙනවද? කරලා කඩවලට දානවද? නැත්නම් ඒවට මොකද කරන්නේ? ඔයා වැඩට යන්නේ කොහොමද? ට්‍රාන්ස්පෝර්ට් තියනවද?
නැවතිලාද ඉන්නේ? ඔයාලා රෙකමෙන්ඩේෂන් දෙනවද? වැඩ කරන තැන හයි, කට්ටිය කීයක් ඉන්නවද හයි, කට්ටිය එකටද වැඩ කරන්නේ නැත්නම් වෙනමද වැඩ කරන්නේ? කට්ටිය එක වැඩ කරන්න පුළුවන්ද? වැඩ කරන තැන ප්‍රශ්න ඇති වෙනවද? ඒ මොනවද? මේ වගේ පොඩි ඒවා තමයි මේ අහන්නේ. මම මේ කිව්ව මේ ඔක්කොම අහන්නේ හරිද? මම මේ කිව්ව සෙට් එකකින් ප්‍රශ්න 3-4ක් ඔය වගේ මේ අහනවා. මම කිව්ව දේවල් ඔයාලා පොඩ්ඩක් බලන් යන්න. කොයි එකටත් ඒක හොඳයිනේ. ඒක නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් ඔය වචන ටිකක් වාක්‍ය ටිකක් එහෙම බලා ගන්න. මම මේ කිව්වේ අර ජොබ් එකකින් අහන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි සාමාන්‍යයෙන් අහන්නේ. ඔය වගේ දේවල් තමයි අහන්නේ. ඒ නිසා ඔයාලා කොයි එකටත් ඒක උරු වෙලා යනක පොඩ්ඩක් ඒතකොට මොන ප්‍රශ්නයක් හුවත් ඔයාලා තේරෙන වචනයක් හරි අහලා තියෙනකොට ඒ නිසා පොඩ්ඩක් නිකන් ඉන්නලාට හරි වචනයක් දෙයක් හරි මේ පාඩම් කරගන්න. මහා ලොකු ගොඩක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මම අර ජොබ් එක කරනවා කියන්නේ මොකද කරන්නේ කියන විස්තරය කියා ගන්න පුළුවන් නම් ඇති. ඉතින් එයාලට ඕනි අර ඔයා මොකද කරන්නේ? අන්නේ විස්තරය ගැන හරියටම කියන්න. සමහර කට්ටියකට මේ ගිහිල්ලා එයාගෙන් ජොබ් කැටගරි එකේ හුවට පස්සේ යාට ඒක විස්තර කරගන්න බෑ. කියන්නේ මොකද්ද කියන්නේ කියලා සිංහලෙන්වත් කියන දන්නේ නැති කට්ටියත් එතන ගිහින් හිටියා සමහර කට්ටිය. ඒ ඉතින් ඒ කට්ටිය ඉතින් කොහොමද ෆේල් කරනවා ඉතින්. ඒකට සිංහලෙන් හරි කියන්න පුළුවන් දැනුමක් තියෙනවා. සමහර කට්ටිය බොරුවට මේ සර්ටිෆිකේට් හදන් ගිහිල්ලා එහෙම කට්ටිය දැනගෙන ඉතින් ඒවා අහනවා. ඉතින් අර ජොබ් එක ගැන හරියටම විස්තරයක් කියා ගන්න බැරුණොත් ඉතින් එයාලා හිතනවා මේක බොරුවක් තමයි මෙයා කරන්නේ කියලා. කියනවා බොරුවක් කරන්නේ එහෙමයි කියලා අපිට විස්තරي කියනවා මේ කට්ටිය. එහෙම කියලා තිබ්බා මේ දෙතුන් දෙනෙක්ට මම දන්න කට්ටියටත් එහෙම කියලා තිබ්බා. අර මේ සමහර යාළුවට සැක හිතුනොත් එහෙම අර සර්විස් ලෙටර් එකේ තියෙන නම්බරයට කතා කරලා අහනවා මේ මෙයා මේ වගේ තැන වැඩ කරනවද? ඒ නිසා අර බොරු එකක් කියලා සැක හිතුනොත් එයාලා අහනවා. ඒ නිසා ඔයාලා හරියට ඔයාගේ ජොබ් කරේ ගැන විස්තරයක් කියන්න පුළුවන් තත්ත්වෙට මේ ඉංග්‍රීසි ටික පොඩ්ඩක් පොලිෂ් කරගන්න හොඳට. මහා ලොකු දේවල් අහන්නේ නැහැ. ඉතින් ඔය වගේ පොඩි දේවල් තමයි අහන්නේ. අර තමන් කරන ජොබ් එක ගැන පොඩ්ඩක් අර වචන දෙක තුනක් හරි දාලා විස්තරයක් කියන්න ඕනි. ඊට පස්සේ අහන ප්‍රශ්න වලට නම් මේ මහා ලොකු දේවල් ඕනේ නැහැ. yes no දුන්නත් අවුලක් නැහැ. ඊට පස්සේ අහන ප්‍රශ්න වගේ දේවල් ටිකත් මම දැන් කියන්නම්. ඔයාලට මේ කිසිම දෙයකට අර බය වෙන්න එපා. බය වෙන්න නැතුව hina වෙලා ඒ කට්ටියගේ මොන දිහා වෙලාගෙන උත්තර දෙන්නේ. ඒකට මහා ලොකු දේවල් ඕනේ නැහැ නේ. පොඩි ප්‍රශ්න ටිකත් අහන්නේ. ඒක ඔයා බය වුණොත් තමයි සාමාන්‍යයෙන් ඔයාලට මතක එකක් අමතක වෙන්නේ. නිසා බය නැතුව ඒකට මේ දැන් මෙන්න සූදානම් වෙන්න. නිසා ඔයාලට ඉච්චර ලොකු ගේමක් නැහැ. හරිද? බය වෙන්න එපා. එච්චරයි. ඊට පස්සේ අහන ඒවාට මේ yes no දුන්නත් කිසිම අවුලක්. ඊට පස්සේ වගෙන් හයි ඔයාට ඔය සර්විස් එක ගැන අහලා ඉවර කරලා සාමාන්‍යයෙන් ඊට පස්සේ අහනවා වගෙන් ඔයාට සාමාන්‍යයෙන් ඇලර්ජික් තියෙනවද අහනවා. එක දිගට වැඩ කරන්න පුළුවන්ද කියලා අහනවා. වෙන රටවල් වල කට්ටියත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්ද අහනවා. ඔයාගේ පවුල ගැන අහන්න පුළුවන්. ඔයා කසාද බැඳලාද? ළමයි ඉන්නවද? ඊට පස්සේ ඔයා ඊශ්‍රායලය ගැන දන්නවද අහනවා. එහෙම මේවා දන්නවනම් ඒ මොනවද කියලා අහනවා. ඔයා ඒවට කියන්නේ මේ ඊශ්‍රායලය ලෝකෙම ලස්සනම රටක්. ලෝකේ හොඳම ආමික ඉන්නේ. ලෝකේ ආරක්ෂිතම රටක් තමයි මේ ඊශ්‍රායලය කියන්නේ. ඔන්න වගේ ඒවා මේ කියන්නේ ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ දේවල් තමයි කට්ටිය බලාපොරොත්තු වෙන අවුලක් නැහැ. ඊශ්‍රායලය ගැන අහන්නේ. ඒ නිසා මොනවා හරි ටිකක් කියන්න ඕනේ. ඒ දේවල් කියන කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ අහනවා මේ දේශගුණයට වෙනස් වෙන්න මට පුළුවන් ද අහනවා. ඒ රස්නේ කාලේ එනවා, සීසල කාලේ එනවා. ඒකේ වට වැඩ ගන්න පුළුවන්ද කියලා අහනවා. ඔයාට ඒක ප්‍රශ්නයක් නැද්ද අහනවා. ඔයාට මේ ඉන්න තැන රූම් එක ෂෙයා කරගෙන එහෙම ඉන්න පුළුවන්ද අහනවා. ඕනි කෑමක් කන්න පුළුවන්ද අහනවා. එහෙ ගිහිල්ලා මේ වැඩ කරලා වීසා ඉවරුනොත් මොකද කරන්නේ අහනවා. එහෙ වැඩ කරලා ඒ කියන්නේ අවුරුදු 5ක් නම් අවුරුදු 5 වැඩ කරලා ඉවරලා ලංකාවට ආවම මොකද කරන්නේ අහනවා. එහෙදී ලංකාවේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, පෞලි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයා එහෙනම් ගන්න මේ මොකද්ද කරන්නේ අහනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ ලංකාවට එනවද නැත්නම් එහෙනම් මොකක් හරි ප්‍රශ්න විසඳනවද? ඒ මොකද්ද කරන්න කියලා අහනවා වගේ. ඔන්න ඔය වගේ සාමාන්‍ය පොඩි දේවල් තමයි අහන්නේ. කියන්නේ ලොකු ප්‍රශ්න අහුවත් ඒකට yes no දුන්නත් අවුලක් නැහැ. ඒක මේ එයා කියන්නේ මේක විස්තර කරලා අහන්න කියන්න මට. එහෙම කිසිම දෙයක් අහන්නේ නැහැ. ඔය කවුරුවත් ඔය ගිහිල්ලා ආපු කට්ටිය කියන දේවල් අහන්නේ. ඔයා මේ සාමාන්‍ය ඔය වගේ ටික බලාගෙන යන්න. ඒක කවුරුවත් මුකුත් කියන්න ඕනේ නැහැ. ඔයා එතනට ගිහිල්ලා කාගෙන්වත් අහන්නත් එපා. එතනට ගිහිල්ලා මොකද්ද තත්ත්වය නම්
ට්‍රේනින් කොහොමද එතන ගිහිල්ලා කාගෙන්වත් ඇහුවා කියලා ඔයාලා දැනුම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට පුළුවන් විදිහට ඔයා පාඩම් කරගත්තා. ඔයා තනියම ගිහිල්ලා ඔයාලට බය අරගෙන ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. ඒ නිසා ඔයා දැන් ඉඳන් පොඩ මේ ට්‍රේනින් වෙන්න සාමාන්‍යයෙන්. ඔය මම දැන් කිව්ව ටික සාමාන්‍යයෙන් ඔයාලා දැන් මම කිව්ව ටික හිතලා ඔයාගේ ඉංග්‍රීසි වලින් ට්‍රාන්ස්ලේට් කරලා හරි අදාගෙන ඔයා මේක කරගන්න. බය වෙන්න එපා කිසිම දෙයකට. හරිද? බය වෙන්න නෑ. ෆේස් කරන්න ඔයාලට උඩ දාගන්න පුළුවන් මහ ලොකු දෙයක් නෙමෙයි මේක. මම මේ ඔක්කොම ඔයාලට කිව්වේ ඔයාලත් මොකක් හරි ගේමක් ගහගෙන ඉස්රායලට යන්නේ ඕන කට්ටියම අපිටනේ. ඒ නිසා ඔයාලත් ඉතින් කොහොම හරි මේ ටික පුරුදු වෙලා ගේමක් ගහගෙන තමයි මම මේ විස්තර ටික ඔයාලට කිව්වේ. හරිද? මම ඉතින් මේ විස්තර ඔක්කොම ඔයාලට කිව්වේ. කිසි දෙයක් හංගන්න නැතුව එතන අහුව ඇත්ත ඇති සැටියෙන් තමයි ඔක්කොම විස්තර ඔයාලට කිව්වේ. හරිද? ඔයාලා කිසිම වෙලාවක බය වෙන්න එපා. හරිද? බය නැතුව යන්න. ඔය දැන් කිව්වේ ඔය මගෙන් අහපු ටික තමයි මම හැමෝටම කිව්වේ. මගෙන් අහපු කට්ටියට මම කෝල් කරලා කියලා මගෙන් අහපු කට්ටිය හැමෝටම මම ඔය ටික තමයි කිව්වේ. මුකුත්ම මේ දන්නේ නැති කෙනෙක් දැනගෙන තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඔයාලට ඕනේ නම් අර මේ ඉතින් අහපු ප්‍රශ්න ටිකත් මේ හදලා වීඩියෝ එකක් දාන්න. ඒ ටික ගෲප් එකේ ෂෙයා වෙලා තිබ්බා. ඒ ටිකත් පාඩම් කරගන්න. ඒ ඉතින්ලම ඔයාලට ගෲප් එකේ තිබ්බ ටික වීඩියෝ එකක් හදලා දාගන්න. ඒකෙන් තමයි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න අහන්නේ. ඒක දැන් කට්ටිය කියනවා සමහර කට්ටිය කියනවා ඒක වෙනස් කරලා අහනවා. හරි ඇහුවත් අර ඒකම කරකවලා තමයි අහන්නේ. අර අපි එක වචනයක් කරලා දැනගෙන ගියාට පස්සේ අපි හරි අහලා අර හුරු වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපිට මොකද්ද කියන්නේ කියලා හරි තේරෙනවා. ඒකට අපි මොකක් හරි යටයක් ගහ ගන්න පුළුවන්. ඒ නිසා මම අර ඒ තිබ්බ මේ ප්‍රශ්න ටිකත් වීඩියෝ එකක් හදලා දාන්නම් ඔයාලට. ඒක පොඩ්ඩක් අහනකොට නිතර අහනකොට මේ පොඩ්ඩක් කනට හුරු වෙනවනේ. ඒකට අර ඔයාලට කියනකොටම ටිංගලා ඔළුවට එනවා මොකද්ද මේ කියන්නේ කියලා. හරි. ඔන්න ඉතින් එතන වෙන සිද්ධිය ඇත්ත සැටියෙම ඔයාලට විස්තරාත්මකව කිව්වා. ඔයාලත් කොහොම හරි ඉන්ටර්විව් එකට මුණ දීලා ඒකෙන් ජයම ලැබෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ඔයාලට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි ගිහිල්ලා ගේමක් ගන්න අපි හැමෝටම ඉස්රායෙල් යන්න ඕනි. අපි හැමෝටම යන්න ගේමක් ගන්නවා දැන්. ඒ නිසා හැමෝටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අර ප්‍රශ්න ටිකත් මම මේ වීඩියෝ එක හදලා දාන්නම්. ඔයාලට ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිසිම කෙනෙක් කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේක පොට්ටක් හරි මේ ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේ channel එක subscribe කරත් දාගෙන යන්න. ඔයාලට ඉතින් මේක කොහොම හරි ගේම ගහමු අපි බැරි වෙන්නේ පොඩ්ඩක් කැපවීමෙන් අර මං කිව්ව ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට අමතරව ඉතින් සාමාන්‍යයෙන් ඔය අහයි කියලා හිතන වගේ දේවල් ටික මේ පොඩ්ඩක් බලා ගන්න. එතකොට ඉතින් සාමාන්‍යයෙන් මම කිව්ව ටික තමයි මේන්ම අහන ටික සාමාන්‍යයෙන්. ඒවෙන් පොඩ්ඩක් කරකවලා අහන්න පුළුවන් දැන් ප්‍රශ්න වෙනස් කරලා කියලා කතන්දර කියනවා. ඒ කිව්වත් ඉතින් අර මේන්ම අහන ටික තමයි මේවා. මේ එහෙනම් ඉතින් කට්ටම ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පස්සේ හම්බෙමු. කට්ටියටම ජය වේවා.